දැවැන්ත කළුගලක් උඩ මාලිගාවක් හැදුවේ කොහොමද? ජල උල්පත් පද්ධතියේ රහස කුමක්ද? සීගිරිය. ලෝකයේ 8වෙනි පුදුමය ලෙස සැලකෙන සිංහල ඉංජිනේරු තාක්ෂණයේ අග්‍රණ්‍ය නිර්මාණය සීගිරිය. අඩි 600ක් උසින් පිහිටි මේ දැවැන්ත කළුගලක් උඩ මාලිගාවක් හැදුවේ කොහොමද? අදටත් වැඩ කරන ජල උල්පත් පද්ධතියේ රහස කුමක්ද? මේ හුදෙක් කාශ්‍යප රජුන්ගේ බලකොටුවක් පමණක්ද? නැතිනම් ඊට වඩා එහා ගිය වසර දහස් ගණනක අභිරහසක්ද? අද අපි සීගිරියේ සැඟවුණු රහස් සහ මෑතකදී අනාවරණය කරගත් නවතම තොරතුරු ගැන සොයමු. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ පළවෙනි කාශ්‍යප රජතුමා තමයි සීගිරිය තමන්ගේ රාජධානිය කරගත්තේ. තම පියා වූ ධාතුසේන රජු ඝාතනය කිරීමෙන් පසු තමන්ගේ සහෝදරයා වූ මුගලන් කුමරුගෙන් එල්ලවිය හැකි ප්‍රහාරයන්ගෙන් බේරෙන ඔහු මේ ආරක්ෂිත පර්වතය තෝරාගත්තා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. සීගිරිය ඉතිහාසයේ කාශ්‍යප රජුටත් වඩා ඈතට තිබ යනවා. පර්වතයට නැගෙනහිරින් පිහිටි අලිගල ලෙනෙන් හමුවන සාක්ෂි අනුව ක්‍රිස්තු පූර්ව 3000 තරම් ඈත අතීතයේ සිට මේ මිනිස් වාසය වී තිබෙනවා. මෑතකදී කළ කැණීම්වලදී වසර 5500ක් දක්වා පැරණි මානව සාධක, ගල් ආයුධ සහ ගොළුබෙලි කටු පවා මෙතනින් හමු වී තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ සිටම මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා වැඩ සිටි ආරාම සංකීර්ණයක් පහංගල වැනි ස්ථානවල ඇති සෙල්ලිපි වලින් තහවුරු වෙන්නේ මේ ගුහා භික්ෂුන් වහන්සේලාට භාවනා කිරීම සඳහා පූජා කළ ඒවා බවයි. නමුත් 5 වන සියවසේදී කාශ්‍යප රජු අනුරාධපුරයේ සිට සීගිරිය සිය අගනුවරට එනවා. තම පියා වූ ධාතුසේන රජතුමා ඝාතනය කර රජකම ලබාගත් කාශ්‍යප සිය සහෝදර මුගලන්ගෙන් එල්ලවිය හැකි ප්‍රහාර වලින් බේරීමට මෙම පර්වතය ආරක්ෂිත බලකොටුවක් කරගත්තා. සීගිරිය සැලසුම ලෝකයේ විශිෂ්ටතම නගර සැලසුම්කරණයට උදාහරණයක්. ගුරුත්වාකර්ෂණය සහ පීඩනය උපයෝගී කරගත් ඉතා දියුණු ජල පද්ධතියක් මෙහි තිබෙනවා. එහි ඇති ජලමල් වැසි කාලයට අදටත් ක්‍රියාත්මක වීම පුදුම සහගතයි. වරක මුළු පර්වත මුහුණේම දැවැන්ත චිත්‍රාගාරයක් තිබූ බව කියවෙනවා. ඉතිරිව ඇති සිතුවම් වල රේඛා සහ වර්ණ භාවිතය ලෝක ප්‍රකටයි. මනාව උපදමු පෞරේ 8 වෙනි සියවසේ සිට නරඹන්නන් ලියු කුරුටුගී 1500කට වඩා තිබෙනවා. තමන් දුටු සිතුවම් වල සුන්දරත්වය ගැන ලියූ බුදල්වැනි අයගේ කවි අදටත් අපිට මේ අතීතය ගැන කියා දෙනවා. පර්වතයේ මැද පිහිටි දැවැන්ත සිංහපාදයේ පසු කරලා ඔබ උඩටම ගියොත් ඔබට පෙනී අක්කර 3ක පවන විහිදුණු ඉහළ මාලිගා සංකීර්ණය. හිතන්න ඒ කාලේ මේ හැම ගඩොලක්ම මේ තරම් උසකට අරගෙන ගියේ කොහොමද කියලා. කාශ්‍යප රජුගේ අවසානයත් ඔහුගේ ජීවිතය වගේම අභිරහසක්. වංශ කතාවලට අනුව මුගලන් සමග වූ සටනේදී තමන් හුදකලා වූ බව සිතූ රජු සිය කඩුවෙන් ගෙලසිඳගෙන සිය දිවි නසා ගත්තා. ඉන්පසු සීගිරියේ නැවතත් 14 වෙනි සියවස දක්වා බෞද්ධ ආරමයක් ලෙස පැවතුණා. ඔබ සීගිරිය නරඹන්න යනවා නම් පර්වතය විතරක් නෙවෙයි, දැන් අලිගල සහ පහංගල යන ස්ථානත් නරඹන්න පුළුවන්. විශේෂිතම දේ තමයි සීගිරියට ගන්නා ප්‍රවේශ පත්‍රයෙන් මෙම ස්ථානයේ නැරඹීමට අවස්ථාවක් තිබීමයි. මීටර 750ක් පමණ සුන්දර වනාන්තර මාර්ග ඔස්සේ මෙම ස්ථානය කරා යන්න පුළුවන්. මාර්ගය පුරා පැරණි රජමාලිගාවට අයත් යයි සැලකෙන විසිරී ගිය ගඩොල් සහ උණු කැට අදටත් දකින්නට ලැබෙනවා. මේ අපේ ප්‍රෞಢ ඉතිහාසයේ සැඟවුණු පිටු කිහිපයක්. සීගිරිය කියන්නේ හුදෙක් ගල් පර්වතයක් නෙවෙයි. ඒ අපේ මුතු මිත්තන්ගේ බුද්ධිය සහ කලාත්මක හැකියාව ලෝකයටම පෙන්වන අභිමානයක්. මේ ඓතිහාසික උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිතව ආරක්ෂා කිරීම අප සමගී වගකීමක්. ඔබ සීගිරිය ගැන දන්නා තවත් අභිරහස් තිබෙනවද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න
අපි channel එක subscribe කරන්න.